2026 මාර්තු සහ අප්‍රේල් කියලා කියන්නේ වෘෂභ ලග්න හිමියන්ට සුවිශේෂීම කාල සීමාවක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙන වටිනා කාල සීමාවක්. මේ කාලේ වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ලුතරයි ජයග්‍රහණ ඒ වගේම බලාපොරොත්තු වූ මූල්‍ය වාසි ලැබීමේ ඉඩකඩ වැඩියක් පෙන්눔 කරනවා. පලාපල කතනයේ ප්‍රථම ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. අපි බලමු ඔබේ ලග්නයට වාසිදායක තත්ත්වය උදා වෙන්නේ කොහොමද? උදා කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔබට බලපාන නරක දේවල් වලින් ගැලවෙන්නේ කොහොමද කියලා. 2026 මාර්තු සහ අප්‍රේල් වල ප්‍රධාන ප්‍රතිඵල හැටියට සඳහන් කරන්න පුළුවන් ප්‍රගතිය රැකියාවේ සහ වෘත්තීය මට්ටමේ වසරේ මුල් භාගයේ වෘත්තීය වශයෙන් ඉතාමත්ම සාර්ථක තත්ත්වයක් ඔබේ පෙන්눔 කරනවා. ඔබේ හැකියාවන් අගය කිරීමට ලක්වන කාලයක් බවට පත් වෙනවා. පහුගිය කාලේ ඔබ කොච්චර කැපවීම කළත් අගය කිරීමක් නැති වෙන්නට ඇති. හැබැයි මේ කාලෙදී ඔබට රැකියාවේ ඒ වගේම ව්‍යාපාරික ස්ථානයේ නිවසේ නෑදෑයන් අතර යහළුවන් අතර ඔබ අගය කිරීමට පත්වෙන පුද්ගලයෙක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම පවතිනවා. ඔබ ඕනෑම අයෙකුට තමන්ගේ කෙනෙකුට වගේ සලකන කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි ඔබ සමහර වෙලාවට මෝඩ කෙනෙක්, ඔබ කිසිදු දෙයක් පිළිබඳව දන්නේ නැති කෙනෙක් හැටියට සමාජයේ ඔබව පහළට දාන්නට උත්සාහ කළා. හැබැයි ඔබගේ තිබෙන හිත හොඳ භාවය ලෝකයට පෙන්눔 කරන කාලයක් තමයි මේ කාලේ. අප්‍රේල් මාසයේදී සිනසුරුගේ බලපෑම නිසා වැඩ කටයුතු තරමක් ප්‍රමාද වීමක් පෙන්눔 කළත් ඔබ හෙමින් ඔබගේ කටයුතු ඉදිරියට සිද්ධ කරන් යනවා. ඉතින් වේගයට වැඩිය ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්. මනින් දේවල් සිද්ධ කරනවට වැඩිය හෙමින් හරියට දෙයක් කරනවා නම් ඒ දේ තමයි ඔබට සාර්ථක වෙන්නේ මේ කාලෙදිගේ. ඒ නිසා ඔබ සිද්ධ කරන දේහි ප්‍රතිඵල නැහැ කියලා මගින් අතහැරලා දාන්නට උත්සාහ කරන්න එපා. ඔබට ඒකාන්ත වශයෙන් ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව පෙන්눔 කරනවා. රැකියා ස්ථානයේ සගයන් සමග ඒ වගේම තමන්ගේ පිරිස සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් විශාල වශයෙන් ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ආදායම් තත්ත්වය පිළිබඳව කතා කරනකොට බ්‍රහස්පති දෙවැන්නේ ගමන් කරන නිසා ආදායම් තත්ත්වයේ ඉතාමත්ම යහපත් භාවයට පත් වෙනවා. ඒ වගේම ලොතරැයි ලාභ ඔබ නොසිතූ නොවිරු ධන ලාභයන් ඔබට පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා කලබල වෙන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඔබ අදිෂ්ඨානයෙන් යුක්තව කටයුතු කරන්න, යහපත් දේවල් සිද්ධ කරන්න. ඒ හරහා ඔබට මේ කියන්නා වූ නොසිතූ නොවිරු විදිහේ ධන ලාභයන් පෙන්눔 කරනවා. ආයෝජනයන් පිළිබඳව කතා කරනකොට මාර්තු මාසයේ නව ව්‍යාපාර ඒ වගේම ආයෝජන අවස්ථාවන් ආරම්භ කිරීමට හොඳම කාලයක්. නමුත් අප්‍රේල් අගභාගයේදී හදිසි වියදම් පාලනය කර ගැනීම නම් ඉතාමත්ම ඔබ වග බලාගත යුතු කාරණාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ආදර සම්බන්ධතා පිළිබඳව කතා කරනකොට, පෞල් සම්බන්ධතා පිළිබඳව කතා කරනකොට මාර්තු මාසයේ ආදර සම්බන්ධතා වලට ඉතාමත්ම මිහිරි සුබදායී කාලයක්. සහකරු ඒ වගේම සහකාරයේ සමග ඇති සම්බන්ධතා ශක්තිමත්ව ඉදිරියට අරගෙන යන්නට පුළුවන් කාලයක්. අවිවාහක අයට ඔබ තනිකඩ නම් මාර්තු මාසයේ හෝ අප්‍රේල් මාසයේදී නව සම්බන්ධතාවක් ඇති කර ගැනීමට සුදුසු අයෙක් මුණ ගැසීමට බොහෝ දුරට 90%කටත් වැඩිය අවස්ථාව තිබෙනවා. නිවසේ සාමය සහ සමගිය පවතින කාලයක්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් තාම සතුටුදායක පුවත් ඔබට අහන්නට දකින්නට ලැබෙනවා. ඔබගේ දරුවන් ඉන්නට පුළුවන් ඒ අය පහුගිය කාලේ තමන් කියන දේ අහන්න නැතුව දඩබ්බර ස්වභාවයෙන් පසු වුණා නම් මේ කාලෙදී දරුවන්ගේ අවනත භාවය ඔබට පෙන්눔 කරනවා. ඔබ මොන වගේ පුද්ගලයෙක්ද, ඔබ මොන වගේ දෙමව්පියන්ද කියන එක පිළිබඳව දරුවන්ට හොඳින් අවබෝධ වෙන කාලයක්. සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට සාමාන්‍යයෙන් යහපත් තත්වයක් ඔබට පවතිනවා. එහෙම මාරාන්තික ගැටලු ස්වභාවයක් පෙන්눔 කරන්නේ නැහැ. අධික වැඩ නිසා මානසික පීඩනය නම් ඇති වෙන්නට පුළුවන්කම පවතින. ඒ නිසා ඔබට පුළුවන් දවසකට එක වතාවක් හෝ විනාඩි 5ක් හෝ 10ක් භාවනා කරන්න. සිත විවේකීව තබා ගන්න. කිසිදු දෙයක් පිළිබඳව කල්පනා කරන්නේ නැතුව අධිකව හිත විවේකීව තියාගන්නට අවශ්‍ය කරනවා. ඒ වගේම සිරුරට අවශ්‍ය කරන විවේකයේ අනිවාර්යයෙන්ම ලබා ගන්නට අවශ්‍ය කරන ආහාර පිළිබඳව ඔබ සැලකිලිමත් වීමෙන් කටයුතු කළොත් එහෙනම් ඔබට ඔබේ සෞඛ්‍ය මනාව පවත්වා ගන්නට හැකියාව පවතිනවා. 2026 වසරේ සිදුවන වැදගත්ම ග්‍රහ මාරුව තමයි සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියෙන් මීන රාශියට සංක්‍රමණය වීම. වෘෂභ ලග්න හිමියන්ට මේකේ බලපෑම මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඔබේ කේන්ද්‍රයේ 11 වෙනිට අයස්ථානයට පැමිණෙනවා. මේ තාමත්ම සුබදායී තත්වයක්. වෘත්තීය මට්ටමින් ස්ථාවරත්වයක්, ඒ වගේම
දිගු කාලීන මූල්‍ය ලාභ ලැබීමට හැකියාව මාර්ගයේ පෑදෙන ස්වභාවයක් මේ හරහා පෙන්වුම් කරනවා. 2025 අගභාගයේ සිදුවෙච්ච රාහු කේතු මාරුව මේ කාලයේදී තදින්ම ක්‍රියාත්මක වෙනවා. රාහු කුම්භ රාශියේ 10 වැන්නේ ගමන් කිරීම නිසා රැකියා ස්ථානයේ පෙරළ කාලයේ වෙනස්කම් ස්වභාවයක් පෙන්වුම් කරන විදේශ අවස්ථා ලබා ගන්නට ඔබට පුළුවන්. ඔබ විදේශගත වෙලා ඉන්නට කටයුතු කරනවා නම් ඒ වගේම විදේශගත වීම සඳහා ඔබ යම්කිසි අවස්ථාවක පහුගිය කාලේ උත්සාහ කරා නම් ඒ දේවල් අසාර්ථක වුණා නම් ඔන්න ඔබට යහපත් කාලයක් තමයි මේ එළඹලා තිබෙන්නේ. ඒ වගේම කේතු සිංහ රාශිය 4 වැන්නේ ගමන් කිරීම නිසා නිවස සහ දේපල සම්බන්ධ කටයුතු වලදී තාමත්ම කල්පනාකාරී විය යුතුමයි. විශේෂයෙන් ඔබ මේ දේවල් විකුණන්නට කරන්නට යනවා නම් අප්‍රේල් මාසේ පහුවෙලාම මේ කටයුතු සිද්ධ කරන්න කියලා තමයි මම සඳහන් කරන්නේ. ඒ වගේම බ්‍රහස්පතිගේ බලපෑම, හෙවත් ගුරුගේ බලපෑම පිළිබඳව කතා කරනකොට මේ කාලය වෙනුවට බ්‍රහස්පති ග්‍රහයා මිථුන රාශියේ ඔබේ දෙවැන්නේ ගමන් කරනවා. පවුලේ දියුණුව, ඒ වගේම ධන වාසනාව ඉතාමත්ම හිතකර ස්වභාවයෙන් තමයි මේ ග්‍රහ බලපෑම, ග්‍රහ මාරුව ඔබට සිද්ධ වෙන්නේ. ඒ වගේම කතිකත්වයෙන් ජය ගැනීමට, බැංකු තැන්පත් වැඩි කර ගැනීමට ඉතාමත්ම සුදුසු සුවදායී කාලයක් හැටියට සඳහන් කරන්නට හැකියාව පවතිනවා වෘෂභ ලග්න හිමි ඔබට. ඒ වගේම තමයි ඔබගේ ජීවිතයේ මේ කියන්නා වූ සියලුම කටයුතු ඉතාමත්ම සාර්ථකමත් කරගන්නට හැකියාව පවතින, මල්ඵල ගන්නවා ගන්නට හැකියාව පවතින ස්වභාවයක් වෙන්න මේ වත්පිළිවෙත් සහ අවශ්‍ය කරන ශාන්ති කර්ම හරහා සිදු කරගන්නට හැකියාව පවතිනවා. ගොඩක් වෙලාවට බොහෝ අය කමෙන්ට් වල දානවා මගේ කේන්දරය පරීක්ෂා කරලා දෙන්න. මට ඔබතුමාට කියලා මගේ කේන්දරය පරීක්ෂා කරගන්නට අවශ්‍ය කරනවා කියලා. හැබැයි මම කිසිම අවස්ථාවක මුදල් අය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබත් වග බලා ගන්නට ඕන ඒ වගේ දේවල් වලට මුදල් විය දන් කරන්නේ නැතුව ඇත්තටම මේ කියන්නා වූ ශාන්ති කර්ම වලට ඔබ සතෙකුට ආහාර ටිකක් දෙන්න, ඒ වගේම නැති බැරි කෙනෙකුට ආහාර ටිකක් දෙන්න, බෙහෙත් හේත් ටිකක් කරන් දෙන්න, මේ මුදල් ටික වියපැහැදම් කරන්න පුළුවන් නම් ඔබට ඔබේ ජීවිතයට සතුට සෞභාග්‍ය උදා වෙනවා. ඉතින් ඒ නිසා නිකරුණේ මුදල් වියපැහැදම් කරන්නට එපා කියන එක තමයි මම මේ වීඩියෝ එකේදී සඳහන් කරන්නේ. මෙන්න මේ ග්‍රහ අපල ටික දුරු වෙනට ඔබ ඔබේ කටයුතු නිවැරදිව ශක්තිමත්ව ඉස්සරහට සිද්ධ කරගන්නට මෙන්න මේ වත්පිළිවෙත් ටික සහ ශාන්ති කර්ම ටික අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. සෙනසුරු 11 වැන්නේ සිටියත් එහි බලපෑම තවදුරටත් සුබදායක කරගන්නට ඔබට මෙන්න මේ දේවල් කරන්න පුළුවන්කම පවතිනවා. විෂ්ණු දෙවියන්ට පූජා පවත්වලා ආශිර්වාද ලබා ගන්න. සෙනසුරාදා දිනවල සිද්ධ කරන්න පුළුවන්. ඉතාමත්ම සුබයි. ඒ වගේම අසරණ අයට, ආබාධිත පුද්ගලයන්ට, එහෙමත් නැත්නම් මහලු අයට ආහාර සහ ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කරන්න. සෙනසුරාදා හවස් කාලයේ තලතෙල් මිශ්‍ර පහන්, නුග ගසක් පාමුල දල්වලා සත්වරක් වටේට ගමන් කරන්න. එතකොට ඔබට සතුට, සෞභාග්‍ය වගේම ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව පවතිනවා මේ හරහා. ඉතින් මෙන්න මේ දේවල් සිද්ධ කරනකොට දැන් අසරණයන්ට, ඒ වගේම ආබාධිත අයට, මහලු අයට ආහාර, ඇඳුම් පැළඳුම් ඔබ දෙන්නට උත්සාහ කරන කෙනෙක් නම් ඉතින් ඒ දේවල් සිද්ධ කරන්න. නිකරුණේ මේ විදිහට ඔබගේ පලාපල බලන්නට 3-4000 වේදම් කරන්න නැතුව මේ දේවල් සිද්ධ කළොත් ඇත්තටම ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව වැඩි. ඒ වගේම රාහු සහ කේතු අපල සඳහා රාහු 10 වැන්නේ සමයි, ඒ වගේම කේතු 4 වැන්නේ තමයි ගමන් කරන්නේ. ඉතින් නිවස සම්බන්ධව පීඩා මග හරවා ගන්නට මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. කළු තල අඩංගු ආහාර හෝ තෙල් පූජා කරන්න. නාග කන්‍යාවන්ට හෝ ගණදෙවියන්ට වත්පිළිවෙත් සිද්ධ කරන්න. නිවසේ බුදු කුටියේ නිතර සුවඳ දුම් අල්ලලා පිරිස් සජ්ජායනා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පිරිස් ශ්‍රවණය කරන්නට පුළුවන්කම පවතිනවා. ඒ වගේම සුනකයන් සඳහා ආහාර ලබා දීම කේතු අපල ඉතාමත්ම ප්‍රත්‍යක්ෂ ශාන්ති කර්මයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම පවතිනවා. ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා වන නිසා සිකුරු බලවත් කර ගැනීමට මෙන්න මේ දේවල් ඔබ සිද්ධ කරන්නට ඕන සෞභාග්‍ය උදා කර ගැනීමට. සිකුරාදා දවස්වල සුදු පැහැති ඇඳුම් ඇඳීම හෝ සුදු පල් පූජා කිරීම, විශේෂයෙන් පිච්ච මල් පූජා කිරීම ඉතාමත්ම සුබයි. ලක්ෂ්මී පූජාව සිද්ධ කරන්න පුළුවන් සිකුරාදා දවස්වල නිවසේ මෙන්ම ඔබේ ව්‍යාපාරික ස්ථානයේ මහා ලක්ෂ්මී මෑණියන් උදෙසා පහනක් දල්වන්න පුළුවන්කම පවතිනවා. සම්බුද්ධ පූජා මාර්තු අප්‍රේල් මාසවල 15ක් පොය දවස්වල විහාරස්ථානයකට ගිහිල්ලා කිරිපිටි පූජාවක් පැවැත්වීම මානසික සහනය සහ රැකියා දියුණුව අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මෙන්න මේ දේවල් ඔබ සිද්ධ කරොත් ඔබේ ජීවිතයට ඒකාන්ත වශයෙන්ම ශක්තිය ලබා ගන්නට පුළුවන්. ඔබේ ජීවිතයේ දියුණුව අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ ටික තමයි වෘෂභ ලග්නෙහි ඔබ පිළිබඳව කතා කරන්න තිබෙන්නේ. ඉතින් මම හිතනවා අවශ්‍ය කරන සියලුම කටයුතු ටික මේ වීඩියෝ එකෙන් සඳහන් කළා කියලා. ඉතින් ඔබගේ ජීවිතේ දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාරසමත් භාවයට පත්වෙත්වා. ඔබට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, සියලු දෙවි රැකවරණයි කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.